අයිබෝවන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පංචපක්ෂි ශාස්ත්‍රය ගැන. පංචපක්ෂි ශාස්ත්‍රයේ පක්ෂීන් 5 දෙනෙක් ගැන කතා කරනවා. බේරුණ්ඩ එහෙම නැත්නම් උකුස්සා, පිංගල එහෙම නැත්නම් බකමූණ, කාක එහෙම නැත්නම් කපුටා, කුක්කුට එහෙම නැත්නම් කුකුලා, මයුර එහෙම නැත්නම් මොණරා ගැන. ඉතින් මෙන්න මේ පක්ෂීන් 5 දෙනා පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ කියන මෙන්න මේ පංචමහා භූතයන්ගේ බලපෑමට අනුව කොහොමද මිනිස්සෙකුගේ ජීවිතේ ක්‍රියා කරන්නේ කියන එක ගැන මෙන්න මේ පංචපක්ෂි ශාස්ත්‍රයෙන් කියලා දෙනවා. ඔබගේ කේන්දරයේත් මෙන්න මේ පක්ෂියා සැඟවිලා ඉන්න පුළුවන්. මේවා මේ පක්ෂියා වෘක්ෂය ආදි වශයෙන් ඔබේ කේන්දරයේ තියෙන්නේ නිකන් නෙවෙයි. ඉතින් මේවල ඉතාමත් වැදගත්කමක් තියෙන විශේෂ අංග, ජ්‍යොතිෂ විශේෂ අංග ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් පිංගල පක්ෂියා එහෙම නැත්නම් බකමූණ ගත්තාම අපි සමහර කෙනෙක් බය වෙන්න පුළුවන්. ඇත්තටම බය වෙන්න දෙයක් නෙවෙයි, මේක අපි සතුටු වෙන්න ඕනේ දෙයක්. මොකද පිංගල පක්ෂියා එහෙම නැත්නම් බකමූණ කියලා කියන්නේ මේ මහා ලක්ෂ්මිගේ වාහනය. මහා ලක්ෂ්මිය වඩම්මන, මහා ලක්ෂ්මිය ගෙදරට කැඳන හෝරාව මොකක්ද කියන එක ගැන දැනගන්න මෙන්න මේ පිංගල පක්ෂියා රජ වෙන වේලාව ගැන ඔබ දැනගත යුතුයි. එතම ඔබට යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කරන්න, ඔබගේ රැකියා ස්ථානයේ අලුත් වෙනසකට, ඔබගේ ජීවිතයේ අලුත් නැවුම් බලාපොරොත්තුවක් ඇතුව සිදු කරන වෙනසකට, ඒත් එක්කම ඉඩමක් මිලදී ගන්න, රත්තරන් මිලදී ගන්න ආදී සුබවාදී කටයුත්තකට ඔබට මෙන්න මේ සුබ හෝරාව යොදා ගන්න පුළුවන්. මේක පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. නමුත් මේ වේලාව හොයාගන්න හැටි ඔබ නිවැරදිව අඳුනාගත්තොත් ඔබ ජීවිතයේ සාර්ථකත්වයට ලං වෙනවා. කාටවත් වළක්වන්න බෑ. ඔබ දන්නවද අපේ රටේ මේ ලස්සන කතාවක් තියෙනවා, මේ සැඟවිච්චි පුරාණ අප්‍රකට කතාවක්. පුරාණ කියලා කිව්වට අවුරුදු 10 15ක් විතර පරණ කතාවක්. මේ මායිම් ගම්මානවල වෙක්සෙන ජීවත් වෙන එක්තරා භික්ෂුන් වහන්සේ නමක් තවම ජීවත් වෙනවා. උන්වහන්සේගේ මේ කතාවක් තියෙනවා. උන්වහන්සේ මේ යුද පෙරමුණවල ඉන්න සෙබළුන්ගේ මේ නැකත් පත්‍ර අරගෙන, ජන්ම පත්‍ර අරගෙන, ඒ ජන්ම පත්‍රයට අනුව මේ පළවෙනියටම වෙඩිල්ල තියෙන පුද්ගලයා කවුද කියන එක තීරණය කරලා ඔහුට තමන්ගේ මේ පක්ෂියා රජන වේලාව අනුව ඒ වෙඩිල්ල තියන්න වේලාව හදලා දුන්නා කියලා අපි අහලා තියෙනවා. ඉතින් උන්වහන්සේ සමග කතාවක් කිරීමේදීත් මෙන්න මේ කාරණය මම අහලා තියෙනවා. ඒක නිසා මෙන්න මේ වගේ බලගතු දේවල් පක්ෂියා රජවීම හරහා, පක්ෂියා රජවීමෙන් කරන්න පුළුවන්, රජ කිරීමෙන් කරන්න පුළුවන් කියන එක මතක තියාගෙන අපි මෙන්න මේ ඉදිරි වැඩ කටයුතු ටික කරමු. මේ බකමූණ එහෙම නැත්නම් මේ පිංගල පක්ෂියට අයත් පුද්ගලයන්ගෙන් සාමාන්‍ය ගතගුණ තමයි මෙයාලා ඊටමත් බුද්ධිමත්, දැනුම හොයාගෙන යන දෙඩි ආත්ම විශ්වාසයක් තියෙන අය. කොහොම කිව්වත් අර අපි කියන්නේ මොන කරදර ආවත් ඒ කරදර බාධක මැඩගෙන යන්න පුළුවන් හැකියාවක් මේ උත්සාහයක් තියෙන පුද්ගලයන් තමයි, පෞරුෂයක් තියෙන පුද්ගලයන් තමයි මෙන්න මේ බකමූණ එහෙම නැත්නම් පිංගල පක්ෂයට අයත් වෙන්නේ. ඒත් එක්කම කොච්චර උත්සාහවන්ත වුණත් ඉක්මනින් කේන්ති යන ස්වභාවයක් මේ අයට තියෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ අයට ඉක්මනින් එන කේන්තිය නිසා සමහර අවස්ථාවලට විශාල වශයෙන් පසුතැවිලි ඇති වෙන්නත් පුළුවන්. කොහොම වුණත් වාසනාවන්ත දිශාව දකුණ, ඒත් එක්කම අධිපති දෙවියන්, හිරු දෙවියන්, සූර්යයා එහෙම නැත්නම් විෂ්ණු දෙවියන් විදියට හඳුන්වන්න පුළුවන්. කොහොම නමුත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ පිංගල පක්ෂියා එහෙම නැත්නම් බකමූණ කියලා කියන්නේ මහා ලක්ෂ්මියගේ වාහනය. ඒක නිසා මහා ලක්ෂ්මියගේ ඇල්ම බැල්මත් එක්කම මෙන්න මේ පිංගල පක්ෂියාගේ තෙදබල හෝරාවන් මොනවද කියන එක අපි බලමු. මේ පක්ෂි ශාස්ත්‍රයේ අවස්ථා 5ක් තියෙනවා. මේක දවල්ටත් රැයටත් මේ විදිහට බෙදලා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම දවසේ පැය 2යි විනාඩි 24 බැගින් කොටස් 5කට දවල් කාලය බෙදලා තියෙනවා. මේ පැය 2යි විනාඩි 24ක් කියලා කියන්නේ යාමයක්, එහෙම නැත්නම් ජාමයක්. මෙන්න මේ යාමය, මෙන්න මේ ජාමය තුල මේ රජ කරන්න පුළුවන්. මේ පක්ෂියා භෝජන ගන්න, එහෙම නැත්නම් කෑම ආහාර ගන්න පුළුවන්. මේ පක්ෂියා ගමන් කරන්න පුළුවන්. මේ පක්ෂියා නිදාගෙන ඉන්න පුළුවන්. මේ පක්ෂියා මරණයටපත් වෙන්න පුළුවන්. ඒත් එක්කම මේක දිවා කාලයට වගේම මේ වේලාවන් රාත්‍රී කාලයටත් මේ එක විදිහටම බලපානවා. නමුත් වේලාවේ වෙනසක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රාජ්‍ය කියන්නේ උපරිම බලය තියෙන වේලාව. නව සුබ වැඩ කටයුතු ආරම්භ කරන්න ඉතාමත් සුදුසු වේලාවක් තමයි මේ පක්ෂියා රජ කරන වේලාව. ඉතින් අපි කියන මෙන්න මේ පක්ෂියා රජ කරන වේලාව, පිංගල පක්ෂියා එහෙම නැත්නම් ඔබගේ බකමූණ එහෙම නැත්නම් මේ පිංගල පක්ෂියා රජ කරන වේලාව තමයි ඔබ සුබ කටයුතු වලට යොදා ගන්න ඕනේ. භෝජනය කියලා කියන්නේ ඉතා යහපත් කාලයක්, නමුත් සැලසුම් සකස් කිරීමට හොඳයි. ගමන කියලා කියන්නේ මධ්‍යස්තර කාලයක්. ගමන් කරන කාලය සාමාන්‍ය ගමන් බිමන සහ එදිනදා වැඩ කටයුතු වලට සුදුසුයි. නමුත් මේ පක්ෂියා නිදා ගන්න කාලය සහ මරණයට පත්වන කාලයේදී ඔබ සුබ කටයුතු නොකළ යුතුයි. නිදා ගන්න කාලයේ ශක්තිය ඉතාමත් අඩු කාලයක්, විවේක ගැනීමට සුදුසු, වැදගත් තීරණ නොගත යුතු කාලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මරණ අවස්ථාව මේ පැය 2යි විනාඩි 24ක් තියෙනවා හැම දවසකම.
දවල් කාලයට පැය 2යි විනාඩි 24ක් රාත්‍රී කාලයට පැය 2යි 24ක් මේ මරණ අවස්ථාව අශුභම කාලයක්. මේ කාලය තුල අලුත් වැඩක් හෝ වැදගත් රාජකාරියක් කිරීමෙන් වැළකීම ඉතාමත් සුදුසුයි. ඔබට ඉතාමත් සුදුසු වන්නේ රාජ්‍ය එහෙම නැත්නම් පක්ෂය රජ කරන වේලාව, පක්ෂයාගේ බලය උපරිම තියෙන වේලාව, පංච භූත බලවේගවල ශක්තිය උපරිමයට ඔබට වැඩ කරන වේලාව තමයි මෙන්න මේ රජ කරන වේලාව. ඒක නිසා රජ කරන වේලාව මොකක්ද කියන එක ඔබ දැනගත යුතුයි. විශේෂයෙන්ම පුරපක්ෂයේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් අමාවක ඉඳලා පුර 15ක දක්වා වන කාලය තුල ඔබ උපත ලැබලා තියෙනවා නම් මෙන්න මේ නැකත් පහට ඔබ අයිති නම් මෝසිරස අඳ පුනාවස පුෂ අස්ලිය කියන මෙන්න මේ නැකත් පහට ඔබ අයත් නම් ඔබගේ පක්ෂය වෙන්නේ පිංගල පක්ෂය. ඒත් එකම අවපක්ෂයේ ඒ කියන්නේ 15ක ඉඳලා අමාවක දක්වා වන කාලය තුල පුවපල් උත්තරපල් හත සිත සති විසා කියන මෙන්න මේ නැකත් වලට ඔබ අයත් නම් මෙන්න මේ පක්ෂයට ඔබ අයත් වෙනවා බකමූණ එහෙම නැත්නම් පිංගල පක්ෂයට ඔබ අයත් වෙනවා. සාමාන්‍යයෙන් මේ පිංගල පක්ෂය එහෙම නැත්නම් මේ බකමූණ කියන සත්වයාගේ පක්ෂයාගේ මේ පුරපක්ෂයේ ඉපදුණු කෙනෙකුට නම් සඳුදා සහ බදාදා කියලා කියන්නේ මෙයාලගේ ඊටමත් බලවත්ම දවස් දෙක. මේ සඳුදා සහ බදාදා දවස්වලත් විශේෂයෙන්ම මේ පක්ෂය රජ කරන වේලාව ඊටමත් බලවත්. මේ කාලය තුල ඔබට පුළුවන් නම් මැණික් ඉල්ලමක් සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන්න. එහෙම නැත්නම් මැණික් ගැරීමක් සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන්න. එහෙම නැත්නම් පළවෙනි පස් පිටැල්ල කපන්න, ෆවුන්ඩේෂන් එකකට එහෙම නැත්නම් අත්තිවාරමකට පළවෙනි පස් පිටැල්ල කපන්න. එහෙම නැත්නම් වාහනයක් මිලදී ගන්න. මෙන්න මේ කාරණා වලට ඊටමත් සුබ කාලයක් විදියට මෙන්න මේ කාලය අඳුනන්න පුළුවන්. විශේෂයෙන්ම සඳුදා සහ බදාදා පක්ෂය රජ කරන වේලාව බකමූණ එහෙම නැත්නම් පිංගල පක්ෂය රජ කරන වේලාව ඔබ දැනගත යුතුයි. සඳුදා කියලා කියන්නේ සඳුදා උදේ 6 ඉඳලා උදේ 8:24 දක්වා කාලය තුල උදේ 6 ඉඳලා උදේ 8:24 දක්වා කාලය තුල මේ පක්ෂය රජ කරනවා පිංගල පක්ෂය රජ කරනවා. ඒත් එකම බදාදා දිනේ ගත්තාම බදාදා පිංගල පක්ෂය එහෙම නැත්නම් බකමුණ රජ කරන්නේ බදාදා 10:48 ඉඳලා 1:12 වන අතරතුර කාලය තුල. ඉතින් මෙන්න මේ දවස් දෙක ඉතාමත් සුබයි. මෙන්න මේ කාලය දෙක මෙන්න මේ කාලවකවානුව මෙන්න මේ ජාමයන් දෙක ඔබගේ ජීවිතයේ තියෙන සියලුම සුබ කටයුතු ආරම්භ කරන්න, වාසනාවන්ත කටයුතු ආරම්භ කරන්න සුබ මොහොතක් විදියට හඳුන්වන්න පුළුවන්. කොහොම නමුත් රාහු කාලය මේ කාලයට යෙදලා තියෙනවා නම් මෙන්න මේ කාලය මගහැරලා ඔබ කටයුතු කරොත් ඔබගේ ජීවිතයේ ඔබ නොහිතන මානයකට ඔබ අරන් යනවා සාතිකයි. ඒත් එකම විශේෂයෙන්ම කියන්න ඕන ඉරිදා සහ සිකුරාදා බකමූණ එහෙම නැත්නම් පිංගල පක්ෂයට සාමාන්‍යයෙන් අසුබ දින විදියට හඳුන්වන්නේ. කොහොම නමුත් ඉරිදා සහ සෙන්සුරාදාත් රජ වෙන අවස්ථා තියෙනවා. රජ වෙන කාලයක් තියෙනවා. නමුත් ඒ කාලය අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ සඳුදා සහ බදාදා තරම් බලවත් නොවන රජ වෙන කාලයක් විදියටයි හඳුන්වන්නේ. ඉරිදා දවසේ නම් හවස 3:36 ඉඳලා හවස 6 දක්වා රජ වෙන කාලය හඳුන්වන්න පුළුවන්. ඒත් එකම සිකුරාදා දවසක් ගත්තොත් සිකුරාදාත් 3:36 ඉඳලා හවස 6 දක්වා කාලය රජ වෙන දවසක් විදියට රජ වෙන වේලාව විදියට හඳුන්වන්න පුළුවන්. නමුත් මේ ඉරිදා සහ සිකුරාදා දිනවල ඔබ සුබ කාර්යයන් වලින් වැළකීලා සිටියොත් ඒක ඊටමත් ඔබට යහපත්. මේ ඉරිදා සහ සිකුරාදා දිනවල රජ වෙන වේලාව තිබ්බත් ඒ රජ වෙන වේලාව ඔබට අනිත් දිනවල රජ වෙන වේලාව වගේ වෙන්නේ නැහැ, බල සම්පන්න වෙන්නේ නැහැ. ඒත් එකම විශේෂයෙන්ම සඳුදා, අඟහරුවාදා, ඒත් එකම බ්‍රහස්පතින්දා මෙන්න මේ දිනවල රජ වෙන වේලාව ගත්තොත් සඳුදා උදේ 6 ඉඳලා උදේ 8:24 දක්වා රජ වෙනවා. ඒත් එක්කම අඟහරුවාදා උදේ 8:24 ඉඳලා 10:48 දක්වා රජ වෙනවා. බදාදා 10:48 ඉඳලා 1:12 දක්වා රජ වෙනවා. බ්‍රහස්පතින්දා 1:12 ඉඳලා හවස 3:36 දක්වා පිංගල පක්ෂය රජ වෙනවා. සිකුරාදා හවස 3:36 ඉඳලා හවස 6 දක්වා පිංගල පක්ෂය රජ වෙනවා. මේක මේ යන්නේ එක එක යාමයන් මේක රටාවකට අනුව යන්නේ. මෙන්න මේ රටාව ඔබ අඳුරගත්තොත් ඔබගේ යාමයේ ඔබගේ සුබ මුහුර්තය ඔබට අඳුරගන්න පුළුවන් වෙයි. අවපක්ෂයේ මං ඉස්සලා කිව්වා වගේ ඔබ අවපක්ෂයේ උපන්න නැකතකින් නිපදුන බකමූණ එහෙම නැත්නම් පිංගල පක්ෂය ඔබගේ කේන්දරයේ තියෙන ජන්මපත්‍රයේ තියෙන පුද්ගලයෙක් නම් ඔබට බලවත්ම දිනය වෙන්නේ බ්‍රහස්පතින්දා. ඔබට සඳුදා දිනය අසුබයි. ඒක නිසා මේ අවපක්ෂයේ පිංගල පක්ෂයන් එහෙම නැත්නම් බකමූණ ඉන්න ඔබ බලවත්ම දිනය වන බ්‍රහස්පතින්දා උදේ 6යි උදේ 8:24යි අතරතුර යම්කිසි කාර්යයක් කරොත් ඔබ ඒ කාර්යයේ ජයග්‍රහණයෙන් තමයි නතර කරන්නේ. ඔබ ඒ කාර්යය ඔබට හරියනවා. ඔබට කිරිගහට යනවා වගේ හරියන සෝරාව තමයි මේ බ්‍රහස්පතින්දා උදේ 6 ඉඳලා උදේ 8:24 දක්වා වන කාලය. ඒත් එකම අශුභ දිනයක් විදිහට සඳුදා දක්වන්නේ සඳුදා රජ වෙන කාල සීමාවක් තියෙනවා. උදේ 10:48යි දවල් 1:12යි අතරතුර කාලය. නමුත් මෙන්න මේ කාලය අතරතුර අර කියපු අපිට කියපු ඉස්සෙල්ලා කියපු බ්‍රහස්පතින්දා දිනය වගේ විශේෂිත කාල සීමාවක් වෙන්නේ නැහැ.
මේක සාමාන්‍යයෙන් ප්‍රතිඵල අඩු කාල සීමාවක් රජ වුණත් පක්ෂය රජ වුණත් ප්‍රතිඵල අඩු කාල සීමාවක් විදිහටයි හඳුන්වන්නේ. එතකම ඉරිදා ගත්තාම ඉරිදා උදේ 8:24 ඉඳලා උදේ 10:48 දක්වා රජ වෙන කාල සීමාව හඳුන්වන්න පුළුවන්. එතකම අඟහරුවාදා දවසේ 1:12 ඉඳලා 3:36 දක්වත් බදාදා දවසේ 3:36 ඉඳලා හවස 6 දක්වත් එතකම බ්‍රහස්පතින්දා දවසේ උදේ 6 ඉඳලා 8:24 දක්වත් සිකුරාදා දවසේ උදේ 6 ඉඳලා 8:24 දක්වත් සෙනසුරාදා දවසේ 8:24 ඉඳලා උදේ 10:48 දක්වත් මේ සුබ කාලය එහෙම නැත්නම් පක්ෂය රජ වෙන කාලය විදිහට හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ පක්ෂය රජ වෙන කාලය තුල ඔබගේ ක්‍රියාවන් ඔබගේ ජීවිතයේ ඔබට ඉලක්කයන් තියාගෙන ඔබ යම් කිසි වැඩ කටයුත්තක් කරොත් ඔබට ඒකේ සාර්ථක ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ළඟා කරගන්න පුළුවන්. ඔබගේ අපල කියලා හිතාගෙන හිටියොත් ඔබගේ සෙනසුරු දෝෂ, ඔබගේ රාහු කේතු දෝෂ, ඔබගේ වෙන දෝෂ ගැන ඔබ හිතා හිටියොත් ඔබට මේ ගමන යන්න වෙන්නේ නැහැ. ඒක නිසා මෙන්න මේ හැමදාම ඔබට උදා වෙන පක්ෂය රජ කරන වේලාව තුළ ඔබගේ සුබ ගමන ඔබ ආරම්භ කළොත් ඔබට මෙන්න මේ සියලුම අපල උපද්‍රව දෝෂ මඟ හැරවලා ඔබට ඔබගේ ජීවිතයේ හොඳම තත්ත්වයට ඔබට අරන් යන්න පුළුවන් හැකියාව ධෛර්යය ලැබෙනවා අනිවාර්යයි. රාත්‍රී කාලයේ ගත්තොත් රාත්‍රී කාලයේදී විශේෂම පුරපක්ෂයේ බකමුණා එහෙම නැත්නම් පිංගල පක්ෂය සඳහා ඉරිදා දිනවල නම් ඉරිදා රාත්‍රී 1:12ට උදේ 1:12 ඉඳලා 3:36 දක්වා ඉතාමත් සුබයි. සඟුදා දවසේ නම් 10:48 ඉඳලා 1:12 දක්වා, ඒ කියන්නේ රෑ 10:48 ඉඳලා 1:12 දක්වා ඉතාමත් සුබයි. අඟහරුවාදා දවසේ නම් 8:24 ඉඳලා 10:48 දක්වා ඉතාමත් සුබයි. බදාදා දිනේ නම් 6 ඉඳලා 8:24 දක්වා ඉතාමත් සුබයි. ඒත් එක්කම බ්‍රහස්පතින්දා දිනවල 3:36 ඉඳලා 6 දක්වා, ඒ කියන්නේ පාන්දර 3:36 ඉඳලා පාන්දර 6 දක්වා ඉතාමත් සුබයි. සිකුරාදා දිනවල 1:12 ඉඳලා 3:36 දක්වා සුබයි. සෙනසුරාදා දිනවල 10:48 ඉඳලා 1:12 දක්වා සුබයි. ඒත් එක්කම අවපක්ෂයේ ගත්තොත් අර ඉස්සෙල්ලා මම කියපු නැකත් වලට අනුව අවපක්ෂයේ බකමුණ එහෙම නැත්නම් පිංගල පක්ෂය වෙනුවෙන් මෙන්න මේ දවස් සුබයි. විශේෂයෙන්ම ඉරිදා දවස්වල හවස 6 ඉඳලා 8:24 දක්වා රජ වෙන කාලය, පක්ෂය රජ වෙන කාලය, මෙන්න මේ කාලය ඉතාමත් සුබයි. සඳුදා දවසේ 3:36 ඉඳලා 6 වෙනකම්, පාන්දර 3:36 ඉඳලා උදේ පාන්දර 6 වෙනකම් රජ වෙනවා සඳුදා දවසේ. මේක ඉතාමත් සුබයි. ඒත් එක්කම අඟහරුවාදා දවසේ 1:12 ඉඳලා 3:36 දක්වා ඉතාමත් සුබයි. ඒත් එක්කම බදාදා දවසේ 10:48 ඉඳලා 1:12 දක්වා ඉතාමත් සුබයි. බ්‍රහස්පතින්දා දවස ගත්තාම 8:24 ඉඳලා රාත්‍රී 10:48 දක්වා කාලය ඉතාමත් සුබයි. සිකුරාදා දවසෙත් 8:24 ඉඳලා 10:48 දක්වා වන කාලය ඉතාමත් සුබයි. එතකම සෙනසුරාදා ගත්තාම සෙනසුරාදා හවස 6 ඉඳලා හවස 8:24 දක්වා වන කාලය ඉතාමත් සුබයි. ඉතින් මෙන්න මේ සුබ කාලය තුල විශේෂම පක්ෂය රජවන කාලය තුල ඔබට පුළුවන් නම් ඔබගේ මේ දවල් රෑ කියන එක නොසිතා ඔබට වැඩ කටයුතු කරන්න. ඔබගේ පක්ෂය රජ වෙන කාලය තුල ඔබට ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ දන්නවා රාත්‍රී කාලය, දිවා කාලය රටවල් වලට අනුව සමහර වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට එළිය තියෙන්න පුළුවන්. මෙන්න මේ කාලේ වැඩ කරන්න පුළුවන්. ප්‍රයෝජනවත් යමකට යොදා ගන්න පුළුවන් කාලයක් වෙන්න පුළුවන්. මෙන්න මේ කාලය අනුව ඔබට ඔබගේ කාලය කළමනාකරණය කරගෙන සුබ මුහුර්තය හොයාගෙන ඔබ වැඩ කටයුතු කරොත් ඔබට ඉතාමත් සුබදායක යහපත් ප්‍රතිඵල ලබා දෙන කාලයක් ඔබට උදා කරගන්න පුළුවන්. ඔබේ කේන්දරයේ පිංගල එහෙම නැත්නම් බකමුණා කියන පක්ෂය ඉන්නවා නම් විශේෂයෙන්ම විෂ්ණු මහා දෙවියන්ට ඔබ පහනක් පත්තු කරලා පින් අනුමෝදන් කරොත් මේ ශක්තිය ඔබගේ බකමුණාගේ එහෙම නැත්නම් පිංගල පක්ෂයාගේ ශක්තිය ඉතාමත් ඉහළ මට්ටමකට වැඩි කරගන්න පුළුවන්. ඒත් එක්කම සූර්ය දිව්‍ය රාජයා අපි විශේෂයෙන්ම කෘතගුණ සැලකීමක් විදිහට මේ ලෝකයට හිරු එළිය නිසා මේ ලෝකේ පවතින්නේ ඔබ දන්නවා. ඉතින් ඒ නිසා සූර්ය දිව්‍ය රාජයා වෙනුවෙන් ඔබට කෘතඥ සැලකීමේ හැඟීමක් යුක්තව සූර්යයට කෘතඥ සැලකීමක් විදියට සමහර පරණ කාලේ තිබ්බ අපි සූර්ය වන්දනාව කියලා. මෙන්න මේ දේ අපි අවබෝධයෙන් කරොත් ඔබට ඒ බලය ලබා ගන්න පුළුවන්. ඒත් විශේෂයෙන්ම මේ පිංගල පක්ෂය එහෙම නැත්නම් බකමුණා කියලා කියන්නේ ශ්‍රී මහා ලක්ෂ්මී දේවියගේ වාහනය. ඉතින් ඒ අනුව මේ ලක්ෂ්මී දේවියට ඔබ පහනක් පත්තු කරලා පින් අනුමෝදන් කරලා වැඩ කටයුතු කරොත් ඔබගේ බකමුණා එහෙම නැත්නම් පිංගල පක්ෂයාගේ බලය ඉතාමත් තීව්‍ර කරගන්න, වැඩි කරගන්න පුළුවන් අනිවාර්යයි. ඔබ මෝසිරස අඳ පුනාවස පුස අස්ලිය කියන මෙන්න මේ පුරපක්ෂයේ, ඒ කියන්නේ අමාවක ඉඳලා පසළොස්වක දක්වා වන කාලය තුල ඉපදුන නැකතක උපත ලැබලා තියෙනවා නම් ඔබගේ වාසනාවන්ත වර්ණය වෙන්නේ සුදු පාට. ඒත් එක්කම ඔබ අවපක්ෂය නම් ඒ කියලා කියන්නේ මෙන්න මේ නැකත්වල පුවපල්, උත්තරපල්, හත, සිත, නැකත්
සාති විසා කියන මෙන්න මේ නැකත්වල උපත ලැබලා තියෙනවා නම් ඔබගේ වාසනාවන්ත වර්ණය වෙන්නේ රතු පාට. ඉතින් මෙන්න මේ ආකාරයට ඔබ වර්ණය තෝරාගෙන සුබ වේලාව තෝරාගෙන කටයුතු කරොත් ඔබ අර මං කියපු විදිහට දෙවියන්ට පානක් පත්තු කරලා පින් අනුමෝදන් කරලා කටයුතු කරොත් ඔබගේ වාසනාවන්ත හෝරාව ඔබට අනිවාර්යයෙන්ම උපරිමයෙන්ම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි. ඉතින් මම මේ කියලා දුන්නේ පංචපක්ෂ ශාස්ත්‍රයේ ඉතාමත් රහස්‍ය කොටස් ටිකක්. ඉතින් මෙන්න මේ පංචපක්ෂ ශාස්ත්‍රය ඔබගේ ජීවිතයට වැදගත් වෙයි කියලා ඔබ හිතනවා නම් මෙන්න මේකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒත් එක්කම මේ වැදගත් තොරතුරු තවත් කෙනෙකුට බලා ගන්න ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඔබ තවමත් අපේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේම අනිත් පක්ෂීන් රජ කරන වේලාවන් මොනවද කියන එක ගැන දැනගන්න තවත් වීඩියෝකින් හමු වෙනතුරු ඔබ සැමට ජයග්‍රාහී වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි.